ජාතික හෝ ජාත්‍යන්තර වෙළඳපොළ මිල සැදහුම් ක්‍රමය. වෙළඳපොළ මිල සැදහුම් ක්‍රමය යනු වඩාත් තරංකාරී ක්‍රියාපටිපාටි ඉහළ පිරිවැය සහ අකාර්යක්ෂමතාවයට පත්වීම සිදුවන විට භාණ්ඩ වැඩ සහ උපදේශන සේවා ප්‍රසම්පාදනය සඳහා සුදුසු ප්‍රසම්පාදන ක්‍රමයකි. කීර්තිමත් සහ ලියාපදිංචි සැපයුම්කරුවන් කොන්ත්‍රාත්කරුවන් සේවා සැපයන්නන්ගේ ලබාගත් මිල ගණන් සංසන්ධනය කිරීම මෙම ක්‍රියාවලියේදී සිදු කෙරේ. වෙළඳපොළ මිල සැදහුම් ක්‍රමය යටතේ පහත් සඳහන් දෑ ප්‍රසම්පාදනය සඳහා තෝරාගත හැකිය. එක පහසුවෙන් ලබාගත හැකි කුඩා වටිනාකමක් ඇති භාණ්ඩ. දෙක ප්‍රමිතගත පිරිවිතරයන් සහිත කුඩා වටිනාකමක් ඇති භාණ්ඩ. තුන නිතර ප්‍රසම්පාදනය කරනු ලබන කුඩා වටිනාකමක් ඇති වැඩ සහ උපදේශන නොවන සේවා. ප්‍රසම්පාදනය සඳහා පිරිවිතර සහ මූලික කොන්දේසි පැහැදිලි කරන මිල ගණන් ඉල්ලීම නිකුත් කිරීමෙන් පසුව මුද්‍රා තැබූ මිල ගණන් ලබාගත යුතුය. දුරකථනයෙන් ෆැක්ස් මගින් හෝ වාචිකව මිල ගණන් ලබා ගැනීම පිළිගත නොහැකිය. කෙසේ වෙතත් ආරක්ෂිත මුරපදයන්ගෙන් ආරක්ෂා කරන ලද විද්‍යුත් ලිපි මාර්ගයෙන් ඉදිරිපත් කරන ලද මිල ගණන් පිළිගත හැකිය. මෙම ප්‍රසම්පාදන ක්‍රමය යටතේ ලන්සු සුරකුම් පතක් ඉල්ලා සිටීම අනිවාර්ය නොවේ. කෙසේ වෙතත් ප්‍රසම්පාදනයේ ස්වභාවය අනුව සම්මත ලන්සු ලේඛනවල ලන්සු සුරකුම් පතක් අවශ්‍ය බව දක්වා ඇත්තම් ප්‍රසම්පාදන ආස්තිත්වය ඒ අනුව කටයුතු කළ යුතුය. වෙළඳපොළ මිල සැදහුම් ක්‍රමය ප්‍රසම්පාදන කාර්ය සංග්‍රහය 2024 2.9 වගන්තිය යටතේ නිශ්චිතව දක්වා ඇති මුල්‍ය බලතල සීමාවන්ට සීමා කළ යුතුය.